ඔව් විශේෂයෙන්ම ඔබ දන්නවා අපේ පසුගිය මේ ව්‍යසනයේ වෙලාවේදී ගම්පහ ප්‍රාදේශ සභා සීමාව තුළ ග්‍රාම සේවකම් 12ක් ආපදාවට ලක් වුණා. එම ග්‍රාම සේවකම් 12 අපි මේ වන විට එම සියලුම ග්‍රාම සේවකම් වල ලිම් පිරිසිදු කරන ක්‍රියාන්විතයක් දියත් කරලා තිබෙනවා. ඊට අමතරව මේ ප්‍රාදේශීය වසම් 12 නිවාස විශාල ප්‍රමාණයක් හානියට ලක් වුණා. එම නිවාසවල සැලකිය යුතු අපද්‍රව්‍ය ප්‍රමාණයක් විනාශ වෙච්ච අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු වෙලා තිබෙනවා. දැන් ප්‍රාදේශීය සභාවට මෙය අවසන් කරන්න බෑ මේ ටික ඉවත් කළා. ඒ නිසා තමයි අද දවසේ අපි විශේෂයෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභාවේ නගර සභාවේ ස්වේච්ඡාවෙන් වැඩ කරන කීප දෙනෙක් කණ්ඩායමක් ඒ වගේම අතනගල්ල ප්‍රාදේශීය සභාවෙන් සභාපතිතුමා සමග කණ්ඩායමක් ඇවිල්ලා තිබෙනවා. මහාර ප්‍රාදේශීය සභාවෙන් අපිට වාහන ලබා දීලා තිබෙනවා. මේ වාහන 15ක් යොදාගෙන අපි මේ ප්‍රදේශයේ මාකෙවිට අකරවිට වැලිකඩ මේ ප්‍රදේශයේ මේ ග්‍රාම සේවකම් 12ෙම තිබෙන මේ ඉවතලන අපද්‍රව්‍ය ඉවත් කරන ක්‍රියාන්විතය තමයි අද මේ දියත් කරමින් තිබෙන්නේ. මොකද අපි පසුගිය මාර්තු මාසයේ සිට යම් ඔයවල් අපේ අතනගලුවේ දියලිය සහ ඒ වගේම ඌර්වල් ඔය කියන ප්‍රධානම ඔයවල් තුන බාධක ඉවත් කරන අවෛරතා ඉවත් කරන ක්‍රියාන්විතයක් අපි දියත් කළා. පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතයක්. ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි පසුගිය දිනවල ඇදහැළුණු අවස්ථා 3කදී අපිට ධාරානිපාත වැසි ඇදහැළුණා. ඒ අවස්ථා 3ෙදිම අපිට පුළුවන්කම ලැබුණා ගම් වතුරකින් බේර ගන්න. නමුත් මේ වෙලාවේ මේ සුලිකුණාටුවත් එක්ක ඇති වෙච්ච ඒ වර්ෂාපතනය ඒකට දරා ගන්න බැරි වුණා. 27 28 වගේ වෙනකමුත් ගම්පහ වෙනදට යට වෙන ප්‍රදේශ ගණනාවක් යට වුණේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව බවට පත් වුණේ අපි මේ මාර්තු මාසයේ සිට දියත් කරපු මේ වැඩපිළිවෙල නිසා. කෙසේතත් ඉදිරියේදී අපි සැලසුම් කරලා තිබෙනවා තවදුරටත් මෙම වැඩසටහන ඉදිරියට ගෙන යමින් ස්ථීරව මේ ගම්වතුර ප්‍රශ්නෙන් විසඳ ගන්න අපි විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අදාළ කරන සැලසුම් මේනකොටත් හදලා තිබෙනවා. අපිට අතර ප්‍රශ්න තියෙන ප්‍රතිපාදන ලැබෙන ප්‍රමාණයට අපි බලාපොරොත්තු වෙනවා එම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරන්න. ඔව් ක්‍රමානුකූලව ඒ අය සඳහා වෙනත් වාසස්ථාන ලබා දීලා එහෙම නැත්නම් නිවාස ලබා දීලා අපිට ඒ අය ඉවත් කරන්න සිද්ධ වෙනවා. මොකද ඔබ කිව්වා වගේ වත්තල ඉතාමත් හොඳින් පායන කාලෙත් නිවෙස් වල වතුර. කියන්නේ වගුරු බිම්වල තමයි ඇතරම මේ නිවෙස් හදලා තිබෙන. ඒ නිසා අනිවාර්ය ලෙසම අපි ඒ අය ඒ තැන් වලින් ඒගොල්ලෝ එකඟයි. පෞගේ දස්වල මම ජායාල වත්තල මේ ප්‍රදේශවල ඒ ආපදාවට ලක් වෙච්ච පිරිස් මුණ ගැහුණා හමු වුණා. ඒ හැමෝම එකඟයි තමන්ට සුදුසු තැනක් ලැබෙනවා නම් ඔවුන් මේ දැනට ඉන්න නිවස් වලින් ඉවත් වෙන්න. මොකද අපි දන්නවා ජායාලේ පෞගේ දස්වල ඇල බැම්ම කැඩුනා. ඒ ඇල බැම්ම ඇතුලේ ඒ කියන්නේ ඇලේ පදිංචි වෙලා ඉන්නවා නිවාස දෙකක් තිබෙනවා. ජායාල ඇතුලේ. ඉතින් ඒ නිසා මේ අය ඉවත් කරන්න ඕන. හැබැයි නිකන් අර කියන්නේ ඒ අයට අනිවාර්ය ලෙසම පදිංචි වෙන සුදුසු තැන් හදලා තමයි ඔවුන් ඉවත් කරන්න ඕනේ. ඒක අපිට යම් කාලයක් යාවි. ඒක ක්ෂණිකව කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ ජායල වත්තල විතරක් නෙවෙයි ගම්පහ නගරෙත් ගම්පහත් විශාල වශයෙන් තිබෙනවා අනවසර ඉදිකිරීම්. අපි ක්‍රමානුකූලව ඒවා පිළිබඳව තීන්දුව తీරන ගන්න බලාපොරොත්තු වෙනවා.